good morning. අද vlog එකෙන් ගෙනාවේ අපි අලුතින් පටන් ගත්ත පුංචි බිස්නස් එක ගැන. ඉතින් අපි අලුතින් පොඩි පාර්ට්ස් කඩයක් පටන් ගත්තා. ඉතින් එදා ගත්ත පොඩි වීඩියෝස් ටිකක් ෆොටෝස් ටිකක් තමයි මේකේ තියෙන්නේ. අපි හරියටම මේ vlog එක කළාදී මම හිතන්නේ අප්‍රේල් 2 වෙනිදා තමයි අපි මේක ඕපන් කරේ. ඉතින් මේ ඕපන් ඩේ එකේදී අපි ඒකට සෝදානම් වුණ විදිහ, එතකොට කිරි උතුරු විදිහ, ඒ අවස්ථාව තමයි මේ ඔයාලා දකින්නේ. කාලයක් තිස්සේ ඉඳන් අපි ආසාවෙන් සහ මේ හින දැකපු දෙයක් තමයි මේ ඔටෝ පාර්ට්ස් මේ වගේ කඩයක් පටන් ගන්න එක. හස්බන්ඩ්ගේ ලොකු හිනයක් තිබුණා. ඉතින් අපි ඒක පුංචිට හරි පටන් ගන්න ආරම්භයක් විදිහට තමයි මේ ෂොප් එක පටන් ගත්තේ. සිමරාණ්ඩුවේ පාති සභාව ළඟ. ඉතින් කොහොම හරි එදා දවසේ මෙන්න මේ විදිහට තමයි අපි කිරි උතුරවලා හරි ලස්සනට ඒ දවස් අපි ගෙව්වා. ඒ අතරේ චූටි පුතා නම් ඉන්නේ නැහැ ඒක විදිහකට. එයා දඟලනවා. තාත්ති තමයි මේ ලිපට ගින්දර දාලා කිරි උතුරවන්න ලොකු try එකක් දෙන්නේ. පුතා ඉන්නේ නැහැ මොකද එයා එක තැනක ඉන්න කැමති නෑ. එයා හෙට යනවා මෙහෙට යනවා වඩාගෙන ඉන්න ඕන. ඉතින් අපි හැමෝම බලන් හිටියේ කිරි උතුරනකම්. නොවිසිල්ලෙන් බලන් හිටියේ ඒ මොහොත එනකම්. ඉතින් අපි හැමෝම බලන් ඉන්නේ කොයි මොහොතේද මේක උතුරන්නේ කියලා. අපි බලමු ඉතින්. ඔය විදිහට අපි පිරිත් එහෙමත් දාලා තිබුණේ මේ වෙලාවේ. ඉතින් අපි වැඳගෙන හිටියා කිරි උතුරවනකම්. දැන් ඉතින් ළඟම එනවා. ඉතින් සුබ මොහොතින් ඔන්න කිරි මුට්ටි ඉතිරෙන තමයි හදන්නේ දැන්. හිතුවා වගේම ඇත්තට ඔන්න කිරි මුට්ටි ඉතුරුවා. හරිම සතුටුයි මේ වෙලාවේ අපිට. ඉතින් කිරි උතුරවනවා කියන එක අපි සාමාන්‍ය සුබ දෙයක් කරනකොට දෙයක්දී කරන දෙයක්. ඉතින් ඒ දේ අපි හරි ලස්සනට කරා ඒ වෙලාවේ. ඊට පස්සේ එතෙන්දී අපි ගත්ත ෆොටෝස් ටිකක් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් අපේ පුංචි ව්‍යාපාරයට ඔයාලගේ ආශිර්වාද ලැබෙයි කියලා මම හිතනවා. අපි තව දවසක අලුත් vlog එකකින් හම්බ වෙමු. Thank you. ඔයාලා මාව අහන් හිටියට සහ බලන් හිටියට.